හරි යාළුවෝ ඔයාලට බලා ගන්න පුළුවන් අපේ බස් එකයි පරණ පාලමයි තියෙනවා. හරි යාළුවෝ සුපිරියක් තමයි ටිකක් අරගෙන. හරි යාළුවෝ අදගෙන ආවේ මේ ඩ්‍රයිවිං සිමුලේටර් ශ්‍රී ලංකා බස් ගේම් එකේ පරණ පාලමක් පෙන්වන්න බලන් තමයි අද ආවේ. ඉතින් මේ පරණ පාලම තියන්නේ මාතර මැප් එකේ. ඉතින් ඔයාලා මාතර මැප් එක සිලෙක්ට් කරගෙන එන්න මේ පරණ පාලම බලන්න. හරි අපි මේ විදිහට යමු. ඒත් එක්ක මතක කරන් තියෙනවා තාමත් අපි YouTube channel එක subscribe කරේ නැත්නම් subscribe කරලා bell එක නැත්නම් තෝල් දාගෙන තියාගන්න. වීඩියෝට කැමති නම් like කරන්න. හරි යාළුවෝ මෙතනින් ඔයාලා වමට හරවන්න ඕන. හරි යාළුවනේ මේ පාර දිගේ ඔයාලා යන්න. හරි යාළුවෝ ඒත් එකම කියන්න තියෙනවා ඊළඟට යාළුවනේ හම්බන්තොට අප්ඩේට් එක එනවලු. ඉතින් මම කලින් වීඩියෝ එකක් දැම්මා ඒ ගැන. ඉතින් බැලුවේ නැත්නම් බලන් ගිහින් මම මගේ ප්ලේලිස්ට් එකේ link එක description එකේ දාලා තියෙනවා. ඒ ප්ලේලිස්ට් එකෙන් මම කලින් දාපු හැම ගේම් ප්ලේ වීඩියෝම බලන්න පුළුවන් ඩ්‍රයිවිං සිමුලේටර් ශ්‍රී ලංකා බස් ගේම් එකේ. හරි අපි මේ විදිහට හරි යාළුවෝ හරි යාළුවෝ ඔයාලා ඔහම යන්න ඕන. හරි ඉතින් මේක පොඩ්ඩක් ස්ලෝ ගණන් ගන්න දෙපා වැඩිය. එතන තියෙන පොල් හේන වෙල්ල තීරය ඒකත් පාස් කරගෙන යන්න ඕන අපි. වැලිගම බීච් එකත් පාස් කරගෙන යන්න ඕන. ඉස්සරහට හම්බෙන්නේ වැලිගම බීච් එක. හරි යාළුවනේ අපි හැමෝම හරි යාළුවෝ ඊළඟට ඕන ගේම් ප්ලේ වීඩියෝත් යටින් කමෙන්ට් කරන්න කියලා මතක් කරනවා. හරි යාළුවනේ මෙතන ඉතින් වංගුටියක් තියෙනවා එන්න. ගොඩාක් වංගු තියෙනවා. වංගුටි ගමු අපි. හරි යාළුවෝ වීඩියෝ දික් වෙන නිසා පොඩ්ඩක් වීඩියෝ ස්ටොප් කළා අය පටන් ගත්තා. මේ වැලිගම වෙරළ තීරය වෙන්න ඕනේ. ඔව්. මේ වැලිගම වෙරළ තීරය තමයි මේකත් පාස් කරලා යන්න ඕන අපි. මේ තියෙන වෙරළ තීරය වැලිගම කියලා. හරි යාළුවනේ ඊට පස්සේ ඉතින් කන්දක් වගේ එකක් තියෙනවා. ඉතින් ඒ කන්ද මගම අපි හරි මං යාළුවනේ තවත් පොඩ්ඩක් වීඩියෝ ස්ටොප් කරා. දැන් ඔහම කන්ද නැගගෙන එද්දි අපිට මේ පැත්තට පාරක් හම්බ වෙනවා මේ ඉස්සරහයි. මේ මෙතනින්. අර බලන්න පුළුවන් ඉස්සරහ තියෙන අලු පාලමක්.
මෙතන මෙහෙම පොඩි අතුරු පාරක් වගේ එකක් තියෙනවා. ඒ පැත්තට තමයි අපි යන්න ඕන. හරි මේ විදිහට යමු අපි. මේක තමයි යාළුවනේ මං කියපු පරණ පාලම. ඉතින් මේක සුපිරි පාලමක්. සුපිරි තැනක්. පොඩ්ඩක් බහැලා බලමු. හරි යාළුවනේ ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් අපේ බස් එකයි පරණ පාලමයි තියෙනවා. හරි යාළුවනේ ඉතින් සුපිරියක් තමයි. හරි යාළුවනේ ඉතින් වීඩියෝ එක ගැන මොකද හිතන්නේ? ඔයාගේ අදහස් අනිවාර්යෙන් පහලින් කමෙන්ට් කරන්න. ඒ වගේම තමයි තාමත් අපේ YouTube channel එක subscribe කරේ නැත්නම් subscribe කරලා bell icon එකත් අනිවාර්යෙන්ම all දාගෙන තියාගන්න. වීඩියෝ එක කැමති නම් like කරන්න.